ෆෝන් පාච්චි කරන ඔයගොල්ලොත් මේ වැරදි ටික කරනවා ඇති. අපි බලමු මොනවද ඒ කියලා. අංක 1. ෆෝන් එකේ ආරක්ෂාව තමයි මුලින්ම හිතන්න ඕනේ. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ හොඳ ටෙම්පරේචර් ග්ලාස් එකක් පාවිච්චි කරන එක. ගාන අඩුවට තිබ්බ පළියට ටෙම්පරේචර් ග්ලාස් ගන්න හරියි. හොඳ ටෙම්පරේචර් ග්ලාස් එකක් ගන්න. ඒකට අනිත් එක තමයි හොඳ බෑක් කවර් එකක් පාවිච්චි කරන එක. බෑක් කවර් එකක් පාවිච්චි කරනකොටත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ට්‍රාන්ස්පේරන්ට් ගාන අඩුවට තියෙන බෑක් කවර් නම් පාවිච්චි කරන්න එපා. මොකද ඒගොල්ලන්ගේ ෆෝන් එකට ගොඩාක් හානි වෙන්න පුළුවන් ඒ වගේ බෑක් කවර් පාවිච්චි කරා. දෙවැනි කාරණාව තමයි චාර්ජින්. ෆෝන් එක චාර්ජ් කරන විදිය ෆෝන් එකේ කල්පයවත්මට ගොඩක් බලපාන. එතකොට අපි කොහොමද ෆෝන් එක හරියට චාර්ජ් කරන්නේ? අපි බලමු. චාර්ජින් කිව්වම අපිට කාරණා දෙකක් ඔලුවට එනවා. පළවෙනි එක තමයි ඕවර් චාර්ජින්. ඕවර් චාර්ජින් කරාම ෆෝන් එකේ බැටරි එක ඉක්මනට ඩ්‍රේන් වෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ ඒකට? 0 වෙන්න කලින් ඒ කියන්නේ 20 දිවත් ෆෝන් එක චාර්ජරයට ගහන්න ඕනේ. එතකොට මේ රෑ චාර්ජරයට ගහලා උදේ ෆෝන් එක ගලවනවා ඒක හොඳ නෑ ෆෝන් එකට. එතකොට අපි 80 වෙදී අන්ප්ලග් කරන්න ඕනේ. බැටරි සයිකල් එක අඩු වෙන මට්ටමට අපිට ගොඩක් කල් බැටරි හෙල්ත් එක තියාගන්න පුළුවන්. මේක Apple වලටත් පොදුයි Android වලටත් පොදුයි. තුන්වෙනි එක තමයි ෆෝන් එක ක්ලීන් එකට තියාගන්න එක. ක්ලීන් එකට තියාගන්න සාමාන්‍ය ඔයගොල්ලෝ මොනවද කරන්නේ? මම කියන්න. ක්ලීන් එකට තියාගන්නවා කියන්නේ ෆෝන් එක ලස්සනට තියාගන්නවා කියන එක නෙමෙයි. ෆෝන් එක දවස් 3කට සැරයක්වත් ඒ කියන්නේ සතියකට සැරයක්වත් අඩුම තරමේ ෆෝන් එක ක්ලීන් කරන්න ඕනේ. සැනිටයිසර් වගේ දෙයක් මේකට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. සැනිටයිසර් වගේ දෙයක් පාවිච්චි කරලා ස්ක්‍රීන් එක එතකොට ෆෝන් එක බෑක් කවර් එකෙන් අයින් කරලා සම්පූර්ණ ෆෝන් එක ෆ්‍රේම් එක බෑක් කවර් එකේ දූවිලි තියෙනවා ඒක අයින් කරන්න පුළුවන්. ඒ වගේ ක්ලීන් අප් එකක් දාන්න පුළුවන්. මොකද බෑක් කවර් එක ගොඩක් කල් පාවිච්චි කරන්නත් එපා. ඒක ගොඩක් බලපානවා ෆෝන් එකේ කන්ඩිෂන් වලට. ඔයගොල්ලෝ මේ විදිහට ෆෝන් එකේ ක්ලීන් අප් එක හරියට කරගෙන ගියොත් ෆෝන් එක රීසේල් කරනකොට හොඳ වැලියු එකකට දෙන්න පුළුවන් ෆෝන් එක. මොකද ගොඩක් අය ෆෝන් හොයන්නේ වෙනුමේ. එහෙනම් ඔන්න ඔය ටික තමයි මට අද කතා කරන්න තියෙන්නේ. තව දේවල් තියෙනවා ගැන කතා කරන්න පුළුවන් ගොඩක් ලොකු මාතෘකාවක් ඕක. මම කෙටියෙන් තමයි ඔයගොල්ලන්ට මේ දේවල් කියලා දුන්නේ. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.